මේ කියානම් කරගන්නට පුළුවන් කායික ධර්මතාවයක්වත් මානසික ධර්මතාවයක්වත් නැහැ. නමුත් සම්මුතියක් විසින් අපිට පනවලා තියෙනවා සමාජ රටාවක්, සමාජ තත්ත්වය, සමාජ පිළිගැනීම් ටික. ඒ නිසා මේ සමාජයේ තියෙන පිළිගැනීම් ඔස්සේ ගමන් කරන්න නම් මිනිස්සෙක් ගමන් කළ යුත්තේ මුදල්, ධනය, නිලතල, තානාන්තර පසුපස. මිනිස්සේ අධ්‍යාත්මික ලෝකයේ බලලා ගරු කරන්නේ නැහැ. එතකොට අපිට අවශ්‍ය කරන්නේ පුහුදුන් ජනයාගේ ගරු සැලකිලි නොවේ. අපිට උවමනා කරන්නේ ලෝතුරා බුදුවරුන්ගේ මහරහතන් වහන්සේලාගේ ගරු සැලකිලි. බුදුරජාණන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ ගරු සැලකිලි ලබන්නට අපි ගමන් කරනකොට පුහුදුන් ජනයාට අපිව අඥාන කෙනෙක්ද, මෝඩ කෙනෙක්ද, දුබල කෙනෙක්ද හැටියට පෙනෙනවා ඇත. එහෙම පේනවා. ඒයත්ෝ හිතන දෙයට සමාන චින්තනයක් අපි ළඟ නැති නිසා. ඒ නිසා පින්නතුන් යතන ඉන්නවා නම් බොහොම වටිනවා. හිත සැහැල්ලු වෙන්නේ සංකල්ප වලින්, චේතනා වලින් කුමන හෝ දෘෂ්ටියකට ගොනු වෙන්න ඒ පුජ්‍යලයා තව තවත් වේගවත් වෙනවා, තව තවත් බල වැඩි වෙනවා ජීවිතේට. ඒක තේරුම් ගන්න බැරි වෙනකොට නතර වීම වෙනුවට තවත් වේගයෙන් මිනිස්සයා දුවන්න පටන් ගන්නවා. මිරිඟුව පසුපස දුවනකොට පිපාසය වැඩි වෙනවා මුවාට. පිපාසය වැඩි වෙනකොට මුවා තව වේගය වැඩි කරනවා. අවසානයේ මොකද වෙන්නේ? වතුර නැතුව පිපාසයෙන් මේ ලෝකයේ සියලුම මිනිසුන් අන් නැති වුණාට මෝ තමයි. පුදු ලෝකයේ අන් විතරයි අඩු, තිත් විතරයි අඩු, නැත්තම් මෝ තමයි. ඒ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ සැනසෙල්ල නම් එයා ධර්මය හොයන්නේ. ධර්ම සත්‍යය හොයන්නේ. හොඳයි, දැන් ඔබ මේ ධර්මය ඔබේ විඥාණයට ඇතුල් කරගන්න සූදානමින් ඉන්නේ. මේ ධර්මය ඔබේ විඥාණය මත තියන්න බෑ. ඒක හරියට මහා පෘථුවිය පොල් කට්ටකට දාගන්න උත්සාහ කරොත් කොහොමද වෙන්නේ? මහා පෘථුවිය පොල් කට්ටකින් වහන ඇදුවොත් කොහොමද වෙන්නේ? මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඒ වගේ ඔබේ විඥානය පොල් කට්ටක් වගේ බොහොම පොඩි එකක්. එතකොට මේ ලෝක විශ්ව ධර්මය මහා පෘථිවිය. එහෙමනම් ඔබේ විඥාණයට මේක අතුල් කරන්න බෑ. එහෙනම් දැන් ඔබ මොකද කරන්න ඕනේ? අතුල් කරගන්න බැරි නම් විඥාණයට ඔබ මොකද කරන්න ඕනේ? ඔබේ විඥාණයට මේ ධර්මය අතුල් කරගන්න බෑ. ඔබ විඥාණයෙන් නිදහස් වෙනවා. ඒකයි පටිච්චසමුප්පාදේ විඥාන නිරෝධය. විඥාන නිරෝධය කියන්නේ ඔබේ විඥාණයෙන් ඔබ නිදහස් වෙනවා. ඔබේ විඥාණයෙන් ඔබ නිදහස් වෙනවා. සලආයතන වලට මේ ධර්මය අතුල් කරගන්න බෑ. සලආයතන බොහොම පොඩි ධාරිතාවක්, පොඩි මෙමරි එකක් තියෙන පොල් කට්ටක් වගේ. මේ විශ්ව ධර්මය මහා පෘථිවිය වගේ විශාලයි. ඒක සාමාන්‍ය උදාහරණයක් වශයෙන් අපි ගත්තේ. ඒ කියන්නේ කිසි දෙයකට මේක කරන්න බැරි දෙයක් කියලා පෙන්නන්න.
එහෙනම් ඔබ ඉන්ද්‍රියන් තුලින් පිහිටවන්න බෑ මේ ධර්මය. එහෙමනම් ඔබ කරන්න ඕන ඔබගේ ඉන්ද්‍රියන් වලින් ඔබ එළියට එන්න ඕන. සලායතන නිරෝධ. සලායතන නිරෝධ. සලායතන නිරෝධ. දැන් කොහෙද ජීවත් වෙන්නේ? කැමැල්ලාවා ගුහාවට රිංගුවා වාගේ ඉන්ද්‍රියන් 6 ඇතුලේ ජීවත් වෙනවා. කැමැල්ලාවගෙන් දැකලා තියෙන පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. තලගියාවගේ සතේ. එයා ගිහිල්ලා රිංගන ඉත්තෑ වගේ ගුහාවට. එයා ඉගෙන ගත්ත පස්සේ ආයෙ යන්න බෑ. ඉවරිකන් කැමැල්ලාව රිංග ගත්තා වගේ කියලා නේද? එයා ඒ වාදන්නේ ඒ වගේ ඔය ඇත්තෝ එහෙමයි වැත්තන්ගේ මමංකාරේ මේ ඉන්ද්‍රිය මතට අභ්‍යන්තරයට ගිහිල්ලා තියෙන මෙයාව දැන් කැමැල්ලාව එලවනවා වගේ වෙනවා. එලවන්නේ. එයා තදින් අල්ලගෙන ඉන්නේ. ඉන්ද්‍රියන් හයම අල්ලගෙන ඉන්නේ මේ මම. මේ මගේ ආත්මය. මේ මගේ අතපය ඉන්ද්‍රියන් ඇටමස්නහර කෙස් ලොම් දත් ආදී මේ සියල්ල මගේ මට බෑ කොහොමවත් හෙල්ලෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒ කැබල්ලාට ඉතින් කියලා දෙන්න බලන්න කොච්චර මොනවද. ඔහොම හිටියට තා කොච්චර කාලද ඔබට ඉන්න පුළුවන්. ඔබ කැමැත්තෙන් මේ ගුහාව නොදුන්නා. මේ ගුහාව දිහාපත් වෙනකොට ඉබේටම මේක අහිමි. හොඳට බලන්න. අද ඔබ සියලු දෙනාම ඕනම කෙනෙක් අකමැති වෙන්න පුළුවන් මේ ශරීරය අතහැරලා යන්න. එහෙත් මායාව විසින් උදුරගත්තොත් මේ ශරීරය කාටද යන්නේ? මායාව කියලා පිස්සුද? ඔබ මගේ මෙහෙම දෙනවා. අනේ ඔක මමනේ පරිහරණය කරේ. පරිහරණය කරලා තමයි දුන්නේ. ඔක වාගේ කරගන්න දුන්නේ මම ඉල්ලන වෙලාවට මට උනේ. ඒ නිසා බුදුහාමුදුරේ ඒ කාලේ උපමා කළා කුලියට ගත්ත ඇඳුම් ඉස්සර කුලියට දීලා තියෙන වලට දීලා තියෙනවා ඇඳුම් තියෙනවා. අද කුලියට ගන්න ක්‍රම තියෙනවා. කලියට ගන්න ඉන්නවා නේද? කලාතුරකින් නේද? මංගලයෙන් මෙහෙම කුලියට ගන්න. වෙලාවට ගන්න තව charge කරනවා. එහෙම නැත්තම් ඇඳුම් ටික උදුරයි යනවා. ඇඳුම් ටික උදුරයි යනවා. දැන් BMC එකේ අපි වැඩසටහනක් කළා. කොහොම හරි කතාවෙන් ටයිම් කරනවා. ගෙවන්න කියලා තව අස්සනක් ගෙවන්න කියලා පොලයක් කෙවුවා. ඒකට අස්සන් කරේ නෑ. විතර ඉතල charge කරනවා කියලා දෙන්න ලයිට් කෙවුවා. ලයිට් නෑ, ශබ්ද නෑ, එළිය නෑ, මොකුත් නෑ. ඊට පස්සේ ආයෙත් අස්සන දැම්මට පස්සේ තමයි ආයෙ ලයිට් දුන්නේ. හරියට ඔය දේ තමයි ඔයත්තගේ ශරීරෙට තියෙන ඔය අපි එයාට උමනා වෙලාවට එයා ටක්කල් ලයිට් කරලා දැම්මොත් ඉඳලා. කුඩි කියලා. නේ මම මතක තියාගන්න. මේ සංකල්පය පුබුදින හැම මොහොතකම අපි මේ සංකල්පය අඩු කරන ප්‍රතිපදාවක් මෙහෙවන්නට අපි තුල ක්‍රියාත්මක කරවන්නට අපි උත්සාහවත් වෙනවා. එහෙමනම් අපි නිතරම මේකේ මමෙක් නෑ උදාහරණයක්. හරි. මෙතන සත්‍යයක් නෑ, පුජ්‍යලයක් නෑ, මමෙක් නෑ. හරියයි. එහෙනම් මේකේ ලේ තියෙනවා, අතවස්නහර තියෙනවා, මේක හරි පිළිකුල්, මේක හරි දුර්ගන්ධය යන සුළුයි, මේක හරිම කරදර තනක්, දුක්ඛම තනක්, මේක මට එපා. මමත් එදුරුවේ. දුරුවේ නැහැ. ඔය ඇත්ත දන්නේ මමත් දුරු කරන්න දන්නේ නැහැ, ජීවිතේ පිළිකුල් කරන්න නම් දන්නේ. පිළිකුල කියන්නේ මමංකාරයේම සංඥාව. පිළිකුල් සංඥාව. ඉදා බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වෙන්නට කලින් පිළිකුල් සංඥාව වැඩුවා. පිළිකුල් සංඥාව වඩලා අදත් ඉන්නවා ලොකු පිළිකුල් සංඥාව වඩලා ඔළුවට තියාගෙන ඉඳලා ජීවිතය යථාර්ථයේ තේරුම් ගන්නවා කියන. මිනියට ඇඟේ තියලා බැඳගෙන ඉන්නවා ජීවිතය යථාර්ථයේ තේරුම් ගන්න කියන. ඇඟේ අලු ගාගෙන ඉන්නවා ජීවිතය
නිසා ඔබ මේ ජීවිතේ පිළිකුල් කළයි කියලා ඔබේ මමත්වේ නැති වෙන්නේ නැහැ. වැඩි වෙනවා පිළිකුල් සංඥාව. පිළිකුල් සංඥාව වැඩුවොත් එහෙම කොහෙද ඔබ ඉපදෙන්නේ? මහා පිළිකුලක ගිහිලා කොහේ හරි අසුචි ගොඩක හරි කුණු වලක හරි කොහේ හරි අර පිළිකුල් සංඥාවේ තියෙන අමිහිරි පද්ධතිය හේතු කර්ම කොටගෙන යා ගිහිල්ලා තාම මේ දුර්ලභ මේ දුරිතනක ඒ කාලේ ගෝවතය සුනක උතය ආදී ඒවා භාවිත කරා. හරක් වගේ හිටියා බල්ලෝ වගේ හිටියා. බුදුහාමුදුරුවෝ ස්වාමීනි අපි මේ උතය පරිහරණය කිරීම අදත් තියෙනවා. අර වගේ නිකන් වගේම ඒ ආගම් ඔක්කොම තියෙනවා අදත් තියෙනවා. ඒවා මේ තාම බලන්න පුළුවන් කමකුත් තියෙනවා වීඩියෝ ආදී කරලා ගෙනලා තියෙනවා. අදත් එහෙම මිනිස්සු කරනවා. මොකද වෙන්නේ? මිනිස්සුත් ඒ තත්ත්වෙම ආයෙ උපදිනවා. ඒ වගේම සුගති ප්‍රබෝධමත් දෙහැමි ප්‍රසන්න මානසික මට්ටමින් හිටියම ප්‍රසන්න ගුණයක් තියෙන තැන එතකොට අපි කියන දිව්‍යමය ආත්ම කියලා කියන හිතේ ඇති වෙන ප්‍රසන්න චේතනාවේ ප්‍රසන්න කර්ම බලවේග නිසා. දැන් අපි උත්සාහ කරන්නේ සුගති දුගති දෙකේ යන්න නෙමෙයි නතර වෙන්නයි බලන්න. නතර වෙන්නට උවමනා කරන්නේ ලෝකෝත්තර වස්තු බීජ කැඳවන්න. ලෝකෝත්තර වස්තු බීජය ගැන පුතඥ කෙනෙකුට තනිව සිටින වෙලාවක සිතා ගන්නට බෑ. ඒ ලෝකෝත්තර ශක්තියකට පාදවූ කෙනෙකු විසින්ම කියන්න ඕන. පැහැදිලි කරලා දෙනවා. පැහැදිලි කරන්න. අසංඛාරික ධර්මයක් දලාගෙන ඉන්නේ නැහැ පුතඥයාගේ විඥාණයට. ඕනලුට එන්නේ සංස්කාරක ධර්මයක් කියන්නේ. සංස්කාරක ධර්මයක් කියන්නේ සකසච්ච ධර්මතාවයක් තමයි ගන්න අතීත අනාගත වර්තමාන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධي හරහා අදාළ මිශ්‍ර ධර්මයක් තමයි නිතරම අභ්‍යන්තරගත වෙන්නේ. මොකද්ද මේ ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ මොකක්ද? වැදගත්ම කතාවට අපි එනවා ප්‍රමාණිකව. මොකද්ද මේ ලෝකෝත්තර ධර්මය? ලෝකය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දෙන්නේ මේ ධර්මයක් පමණ ශාරීරික හා මානසික සියල්ලම ක්‍රියාපද්ධතිය. ශරීරය විතරක් නෙමෙයි. ශරීරයේ අභ්‍යන්තරයේ මත පිට සියල්ල ක්‍රියාත්මක වන්නා වූ සියල්ලටයි ලෝකය කියන්නේ. එහෙම නැතුව මස් ශරීරයට පමණක් එහෙම නොවේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට බඹයක් පමණ ශරීරය කියලා කෙටි හැඳින්වීමක් කළා. ඊළඟට එහි ඇති අභ්‍යන්තර පද්ධතිය සියල්ලක්ම එකට ගෙනෙනවා. ඒ සියලු අභ්‍යන්තර පද්ධතිය බාහිර පද්ධතිය අතර පස්සේ එකක් ලෝකය. මානසික ලෝකය. මේ ලෝකය ඉක්මවන්න ඕන. ඒකට අපි කියනවා ඉන්ද්‍රිය විෂය ඉක්මවනවා. ඉන්ද්‍රිය විෂය තුල ඉඳි බලද්දී ස්ත්‍රියක් ඉන්නවා, පුරුෂයෙක් ඉන්නවා. ඉන්ද්‍රිය විෂය ඉක්මවපු ගමන් ස්ත්‍රියක් නෑ, පුරුෂයෙක් නෑ. ඉන්ද්‍රිය විෂය තුල ඉඳි සත්වයෙක් ඉන්නවා, කුජලයෙක් ඉන්නවා. ඉන්ද්‍රිය විෂය ඉක්මවපු ගමන් සත්වයෙක් නෑ, කුජලයෙක් නෑ. ඉන්ද්‍රිය විෂය තුල සිටියදී සත්වයෙක් ඉන්නවා, කුජලයෙක් ඉන්නවා, රැය තියෙනවා, දහවල තියෙනවා. ඉන්ද්‍රිය විෂය ඉක්මවපු ගමන් සත්වයෙක් නෑ, කුජලයෙක් නෑ, රැය නැහැ, දහවල නැහැ. ඉන්ද්‍රිය විෂය තුල සිටියදී ಜಾති තියෙනවා, සිංහල ಜಾති, මුස්ලිම් ಜಾති, ක්‍රිස්තියානි ಜಾති, හින්දු ಜಾති, සුදු ಜಾති, කළු ಜಾති, වර්ග ಜಾති කියන්නේ දවසක් කියන්නේ ಜಾති